දැන් ඒ විදිහෙන් ඔබට රණ්ඩු වෙන්න කියලා මම කිව්වේ කැමැත්තක් උපද්දවන්න. ඒ රහතන් වහන්සේ කියා දෙනවා මම එදා හිතුවා මෙවැනි මුනිවරුන්ගේ ඇසුර මට ලැබෙනවා නම් හොඳයි කියලා. බලන්න මා වටේම ඉඳන් රහතන් වහන්සේ. උතුම් පිනක් කොට හොඳ මනුස්සයෙක් යහපත් කැමැත්තකින් යුක්ත වුණාද ඒ හිස්තෝන. අද ඔබ උතුම් අදහසකින් මෙතෙන්ට ආවා. උතුම් කතාව ශ්‍රවණය කරනවා. උතුම් සිතිවිලි ඇති කරගන්න දරුවනි. උතුම් සිතිවිලි ඇති කරගන්න. මමත් මේකෙන් නිදහස් වෙනවා නම් කොයි තරම්නම් කරදර බාධා එක අපේ ජීවිතේ ගෙවෙනවද? දූල පුතාලා බලන්න ඔබ ධාර්මයේ පින්කම් දකිනවා. කඨින පින්කම් දකිනවා. සෑවන්දනා දකිනවා. පැවිදි පින්කම් දකිනවා. සමහර කෙනෙකුට ඇති වෙනවා කැමැත්ත. මටත් මේක කරන්න නැත්නම් කියලා. බලන්න කවදාද ඔයාගේ ඇතින් ওই කදිනයක් වෙනවද? හිතපු නිසා. මේ බුද්ධ ශාසනය හිතන්න සාහන්ති නැහැ. හිතන්න. හොඳ දේවල්. මේක හැබැයි මෙහෙම හිතන්න ඕන. ඒ අරමුණ කරා අපිට යද්දී මේ අපේ තියෙන අවුල් ටික විසඳා ගනිද්දී අපිට ඕන හොඳ සපෝට් එකක්. බාහිරින් ලොකු ශක්තියක් ඕන. තනියම මේක කරගන්න බැහැ. ආරම්භයේ ඒකද තමයි අපිට සරණක් ඕන. ඒකද තමයි තිසරණේ කියලා කියන්නේ. තිසරණේ කියලා කියන්නේ තමන්ගේ රාගය දුරු කරගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් රහතන් වහන්සේලාගෙන් ගන්න උදව්ව. ඒකට තමයි සරණ යනවා කියන්නේ. තමන්ගේ තරහ දුරු කරගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් රහතන් වහන්සේලාගෙන් පිහිට ගන්නවා. තමන්ගේ මෝහය දුරු කරගන්න, ඊර්ෂ්‍යාව දුරු කරගන්න, අමනකම් දුරු කරගන්න, දුස්සීලකමෙන් ගොඩ එන්න. අඟුලිමාල මහ රහතන් වහන්සේගේ ජීවිතය ගැන අහ වරදින් අත්මෙ දෙනවා. අන්න අඟුලිමාල මහ රහතන් වහන්සේගෙන් සරණ ගත්තා. ධර්මයේ අහ අඩුපාඩු හදා ගන්නවා. අන්න ධර්මයේ සරණ ගත්තා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට පහළ දෙනකොට ඒ මගේ යන්න නිවන් මාර්ගයේ විරුද්ධ වෙනවා. අන්න සරණ ගත්තා. මතක තියාගන්න දුවේ පුතේ ඔයාට ගෙදර බැනලා ඇති තිරසනා කියලා. ඔයාගේ අම්මා තාත්තා යාළුවෝ ඔයාට බැනලා ඇති තිරසනා කියලා. කාලකන්‍යා කියලා. මෝසලයා කියලා. ඊළඟට ඔය වගේ නොයේ වචන කියලා. ඔයාට බැනලා ඇති බල්ලා කියලා. බූරුවා කියලා. ඔයාට බැනලා ඇති. ඔයාගේ වටේ ඉන්න අය දකිනවා ඔයා තිරසනෙක් කියලා. ඒ හොරෙක් කියලා. ඒ බලන්න මගේ බුදුරජාණන් වහන්සේ අඟුලිමාල කියන හොරා තුළ රහතන් වහන්සේ නමක් දැක්කා. බුදුරජාණන් වහන්සේට අපි තිරසනෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේට අපි කාලකන්ණියෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේට අපි මෝසලෙක් නෙවෙයි. මොකද බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණෙන කෙනෙක් තිරසනෙක් වෙන්නේ නැහැ. ඔයාගේ යාළුවෙක් ළඟට ගිහිල්ලා ඔයා තිරසනා වෙලා ඇති. ඔයාගේ යාළුවෙක් ළඟට ගිහිල්ලා ඔයා ඇසුරු කරන සමාජයෙන් ඔයා කාලකන්ණි වෙන්නේ නැති. ඔයා මෝසල වෙන්නේ නැති. ඔයා අසරණ වෙන්නේ නැති. ඔයාගේ යාළුවෝ සෙට් එකේ ඉඳලා මගේ බුදුරජාණන් වහන්සේ ළඟට ආපෙකේ තිරසනෙක් මේ තිරසනෙක් වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට ආපු කෙනෙක් මෝසලෙක් වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ තුල බිහි වෙන්නේ සත්පුරුෂයෝ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ තිරසනෙන් බිහි කරන දේවල් බුදු හිතක නැහැ. ඔයාගේ යාළුවා තුළ තියෙන්න පුළුවන් ඔයාව කාලකන්ණි කරන බව. දෙමෝපිය තුළ බව තියෙන්න පුළුවන්. යාළුවා තුළ බව තියෙන්න පුළුවන්. ගුරුවරයෙක් තුළ බව තියෙන්න පුළුවන්. අහිංසකව අඟුලිමාලෙක් කලේ ගුරුවරයානේ. මේ සමාජයේ යාළුවෙක් තුල නැති ගුරුවරයෙක් තුල නැති අපූර්ව ශාස්ත්‍රූත්වයක් බුදුරජාණන් වහන්සේ තුල තියෙනවා. පැමිණෙන්නේ උතුම් සරණට. එදා සෝනීන්ද කියන්නේ සමාජයෙන් කොම්වෙච්ච වසලේ. ඔයාට වසල වැඩ කරනකොට රොඩියක් කියලා බැලලා ඇති.
ඇත්තටම රොටි වුණ කෙනෙක් තුනීත ඉසෝසෝලා බුදු කෙනෙක් දෙස බලන්නවත් බැරි මාවතේ අයිනක කාමවල හිර වෙලා පාත් වෙලා බයින් බලන තුනීත තුල බුදුරජාණන් වහන්සේ දැක්කනේ රහතන් වහන්සේ තමයි. විශ්වාසය ඇති කරගන්න ඔබ ඉතර කරන්න බුදුරජාණන් වහන්සේට පුළුවන්. බුදුරජාණන් වහන්සේට සාක්ෂි දුන්නා. ඇඟේ නූල් පොටක් නැතුව දුවපු පටාචාරට ලෝකයා කිව්වේ පිස්සි කියලා. ඔබත් එදා එතනින් යන ඔබ කියන්නේ පිස්සි කියලා. පිස්සියක් තුලින් අරහත් මිහිණියක් පැද්දුවා. බුදුරජාණන් වහන්සේ. ඔබ බුදු කෙනෙකුට ඔබ පුංචි කෙනෙක් දරුවනේ. ඔයාගේ රාගය, ඔයාගේ ද්වේෂය, ඔයාගේ මෝඩකම් ඔබ පුංචි දෙයක්. අපිට මොන ගැහුණ වෛද්‍යාචාර්යන් වහන්සේ සාස්ත්‍රණත් ඕනම රෝගයකට වේදකම දන්නවා. වෛද්‍යවරයා දක්ෂ ධර්මතම රෝගී කොච්චර උස්සන්න උනත් අවුලක් නැහැ. රෝගී උස්සන්න වෙන තරමටම වෛද්‍යවරයාගේ ප්‍රතිකර්මයේ ප්‍රබල බවමයි මතු වෙන්නේ. සුව කරන්න බැරි රෝග සුව කරන තරමටමයි වෛද්‍යවරයා ප්‍රබල වෛද්‍යවරයෙක් වෙන්නේ. තුන් ලෝකෙක බුදුරජාණන් වහන්සේ තරම් සත්හට වෙන බව දුකට වේදානා. ඒ නිසා ඔයාගේ තියෙන මෝඩකම දෙකම පිළිසරන බුදුරජාණන් වහන්සේ. ඔයාගේ සිල්වත් වෙන්න බැරි නම් ඒ සඳහා තියෙන එකම පිළිසරන බුදුරජාණන් වහන්සේ. පටාචාරාතුලින්, කිසාගෝතමී තුලින්, අඟුලිමාල තුලින් තාත්තක් නැතුව අසරණ වෙලා මිනිහක ගැට ගහලා තිබ්බ සෝපාක තුලින් රහතන් වහන්සේ නම් මතු කරන්නේ. බුදුරජාණන් වහන්සේ අම්බපාලි වගේ ගණිකාවක් තුලින්, විමලා වගේ ගණිකාවක් තුලින් මතු කළානේ රහතන් වහන්සේලා. ඒ නිසා දුවේ මතක තියාගන්න. පුතේ මතක තියාගෙන මේ රාගයට බුදුරජාණන් වහන්සේ ළඟමයි පිට තියෙන්නේ වෙන කොහෙවත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා දුවෙක් නොවිච්ච කෙනෙක් නැහැ. පුතෙක් නොවිච්ච කෙනෙක් නැහැ. අදම මනුස්ස ලෝකයේ අද කෝටි 800කට වැඩි ජනතාව ඉන්නවා. මේ හැමෝම දරුවෝ වෙලා ඉපදිලා තියෙනවා. සංසාරේ කොච්චරනම් කාමයේ හැසිරෙන්නේ නැතිද ඉච්ඡර දරුවෝ ලැබෙන්නේ. ඒත් ඔය රාගේ පොඩ්ඩක්වත් අඩු වෙලාද? ඔය රාගේ පොඩ්ඩක්වත් අඩු වෙලාද? අඩු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟමයි පිට තියෙන්නේ. ඔයා කැමති නම් ඔයාගේ රාගෙට ටිකක් තියන්න බුදුරජාණන් වහන්සේ සරණ යන්න. එතනමයි තියෙන්නේ පිට. මේ දුවලට පුතාලට මට ඒකාන්ත කරලා නාවෙක් කියන්න පුළුවන්. දුවේ ඔයා මේ විශ්වයේ සිසාරා හේවත් මෙතන කසාද බැඳපු නැති දුවේ කියනවනම් මේ විශ්වයේ සිසාරා හේවත් ඔයාට අලුත් කොල්ලෙක් හම්බ වෙන්නේ නෑ. මෙතන ඉන්න කොල්ලෙකුට අලුත් කෙල්ලෙක් හම්බ වෙන්නේ නෑ. බිරිඳ නොවිච්ච කෙනෙක් නෑ. ස්වාමියා නොවිච්ච කෙනෙක් නෑ. එක රූපෙන් එකම නෝනා එනවා. එක රූපෙන් එකම මහත්ය එනවා. සංසාරේ මරාගෙන ඉඳලා දැන් හොයා නැතුව මට බෑ කියලා ආදරෙන් කතා කරනවා. අවිද්‍යාවක ධර්ම දිහා බලන්න. එක මාතාවක් ඉන්නවා. ඒ මාතාවට පුළුවන් ස්වාමීන් වහන්සේලාගේ හිත බලන්න. ඒ උපාසකම ආරාමයේ දෙනවා. සංඝයාට අපෝපස්ථාන කරනවා. කැමති දානමාන ගෙනත් දෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා සුවසේ බවු මඩල ඉතරගෙන. එක හම්දුනම ඒක අහලා ඒ ආරාමයේ දෙවලි. කෑම ගැනීතුවා. පවදා උපස්ථාන හදලා ගේනවා. දෙවෙනි දවසේ කෑමක් ගැනීතු හදලා ගේනවා. අර ස්වාමීන් වහන්සේ කියනවා පොඩි හිතෙන් එක කියනවා නම් මම හිතන අනිත් දේවලුත් මොන්දල් පේනවා කියලා පවදාම ආරාමයෙන් වැඩි. බුදුරජාණන් වහන්සේ ඇයි භික්ෂු කැමිනේ මට බෑ බාහිර තුනස්.
ඒ උපාසකම්මාගේ හිත පේනවා. බුදුරජාණන් වහන්සේ වදාළ හිත පේන කෙනෙක් ළඟ ඉන්නේ මෙහෙමයි කියෝ. රාගයක් ආවොත් රාගය දුරු කරන්න කියෝ. ඒක හිත පේන කෙනෙකුට එයා හොඳ කෙනෙක් විදිහට පේනවා කියෝ. තරහක් ආවොත් තරහ දුරු කරන්න කියෝ. හිත පේන කෙනාට එයා හොඳ කෙනෙක් විදිහට පේනවා. ඔයා දෙන්න යන්න කියෝ. ඒ ස්වාමීන් වහන්සේ දෙන්න වෙන්නේ. එතෙන්ට වෙලලා මාර්ගයේ දිනු කළා අරහත් වෙලපත් වුණා. අරහත් වෙලපත් කළා කල්පනා කළා. මෙච්චර ඉක්මනින් මම කෙලෙස් නැසන්න මම ලොකු සහයෝගයක් දුන්නේ මේ උපාසක අම්මා. සංසාරේ අම්මා වෙලා ඉඳද්දී දෙවියන් බැලුවා නෑ කලින් ජීවිතේ නෝනා. එන හොඳට උපස්ථාන කරන්න ඇතිනේ නිදාගෙන ඉන්නකොට බෙල්ල කපලා. ඊට කලින් ජීවිතේ බැලුවා. ආත්ම භාව 60ක් බෙල්ල කපලා. ආත්ම භාව 60ක් බෙල්ල කපපු කෙනාම එයාම සාහිත කරනවා ඊළඟ ආත්මෙ. මේ ජීවිතේ ඉතර වුණ නිසා හොඳයි නැත්නම් මේකෙත් බෙල්ලනවා. ඒ නිසා මම මේ කියන කතා හොඳට මතක තියාගෙන නැන්දලා අවුරුදු 5-10ක් යනකොට තේරෙයි සංසාරේ වර්ධ දෙන්නම හැදිච්ච ජීවිත දැන් හිතවා පාන්කය. ඔයාම කියයි. ඒ නිසා ආදරයෙන් නැහින් දෙපා. ඒ කියන්නේ ඔයාට ඔය හම්බෙච්ච කෙනා හම්බෙලා තියෙන කෝටි වතාවක් සුවර. සත්‍යක්‍රියා කරන්න බලන්න. ඔයා දැන් try කරන කෙනාම බැඳලා තියෙන ආත්ම භව කෝටි ගාණක් සුවර. සත්‍යක්‍රියා කරන්න බලන්න. හයින් ගතව පන්නපු කෙනාම ආය ඕන විදිය පිටපස්සේ යනවා. මේ රාගයේ කෙලවරක් නැහැ. අපේ අමනකම් වල කෙලවරක් නැහැ. ඕකට පිට තියෙන බුදුරජාණන් වහන්සේ විතරයි. ඉතින් මම කියනවා ඔබට බුදුන් සරණ යන්න, දහම් සරණ යන්න, සංඝ සරණ යන්න කියලා. දුවේ කොහොමද ඒක කරන්නේ? පුතේ කොහොමද ඒක කරන්නේ? පිතාට අත්තමානවක ගුරු පූජා කරගෙන ගුරුවරයාට දෙන්න කවම පූජා කරගෙන මාවතේ යනවා. බුදුරජාණන් වහන්සේ දැක්ක මේ චත්තමානෝක සංසාරේ කුසලයට කැමති වෙච්ච කෙනෙක්. හොඳ දේවල් වලට කැමති වෙච්ච කෙනෙක්. දැන් ඒකනේ අපේ මේ ඉදිරි කතාවලදී කිව්වේ මේ මහත්යත් මතක් කළා අද වගේ දවසක පාපවල හොටෙල් වල මොහොතයිනේ ඔයගේ තරුණ තරුණිය ගොඩාක් එන්නේ ඔයාලට හිතුණානේ වුන් දහසක්ම දෙන්නේ. ඒ කැමැත්තකින් කොච්චර යහපතක් ඇතිවෙනවා. මේ පැය ටිකේ ඔයාගේ රාගය ඇවිස්සොන්නේ නැහැ. මේ පැය ටිකේ ඔයාගේ ද්වේෂය ඇවිස්සොන්නේ නැහැ. මේ පැය ටිකේ ඔයාගේ මෝහය ඇවිස්සොන්නේ නැහැ. ඔයාගේ ජීවිතේට අර්ථයක් එකතු වුණා නම් කැමැත්ත නිසා. ඔයාට පිනක් තියෙනවා, කුසලයක් තියෙනවා. ඔයා අවස්ථාවක් නැහැ. ගායන්චාරු මහන්සිය කියවනේ මෙච්චර බණ අහනවා මෙච්චර මේවා කරනවා අපේ රට මොකද වෙලා තියෙන්නේ කියලා. මට ඒකට මගෙන් ඇහුවොත් ඒ ප්‍රශ්නේ. එතුමාම මගෙන් ඇහුවොත් මට දෙන්න තියෙන උත්තරය මේ යුගයේ පාරක යන. මේ බුදු සසුන බොහෝ කල් පවතින්නේ නැහැ. මේක රැක ගන්න කියලා මොකද කරන්නේ? අපි ආයුධ ගන්නද අතට, වෙඩි තියන්නද, මරන්නද? අපිට පුළුවන් දේවල් ටික අපි කරනවානේ. උගුර ලේරහවෙකල් තියෙනවානේ. බුදුරජාණන් වහන්සේ බුදු සසුන පැවැත්වුවේ දේශේත වික්කවේ ධම්මං ආදි කල්යාණං මධ්‍යේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සත්‍යංජනං කේවල පරිපූර්ණං බ්‍රහ්මචර්යං පකාසේත. ධර්මයෙන් කියන්නේ කිව්වා. බුදු සසුන ධර්මයෙන් යන්නේ එක. ධර්මයයි කරගෙන ඒකට කියන ධර්ම චක්‍රය. ධර්ම චක්‍රය. හැබැයි මේ කියපු කතාවයි ඒකට උත්තරයකුත් තියෙනවා. අපිට ලොකු වෙනසක් පේන්නේ මඟඵලලාමින් බිහි වෙන බව පේන්නේ. නමුත් දරුවනේ සැඩපහරක ගහගෙන යනකොට කෙනෙක් ඒ සැඩපහරක නැවිලා තිබ්බ අත්ත කෙල්ලෙනවා. ඔන්න දැන් අත් එල්ලෙනවා මේ සැඩපහර ගහගෙන යනවා.
දවසක් වරුවක් දවසක් ඉල්ලලා හැඩපහරේ. එයා අඟලක්වත් හැඩපහර ඉස්සරහට ගියේ නැහැ. හැබැයි අඟලක්වත් ඉස්සරහට ගියේ නැතුණාට මේක අල්ලගෙන හිටපු නිසා ගව් කීයක් පිටිපස්සට යන එක වැඩක් වුණා. මං කියන්නේ තේරෙනවද? මේ ලංකාව මෙහෙමවත් තියෙන්නේ මේ බණ කතා ඇහෙන නිසා. ස්වර්ණමාලි මහල් සෑය නිවාඩු නැති දවස් කතාවක් නෑ. මහල් සෑය සුදු අතින් සැරසිලා මිනිස්සු වඳින දෙස බලන්න මීට අවුරුදු 25කට 26කට කලින් මහල් සෑය මලක් පූජා කරන්න මිනිස්සේ හිටපු නැති කාලයක් තිබ්බා. රුවන්වැලි සෑය කළු පාදෙට ගහලා තිබ්බා. කුණු පිරියම් කරන්නේවත් නැතෝ. දැන් මිනිස්සු සෑයවල් වඳිනවා, වේරවල් වඳිනවා. හාමුදුරනම බණ කියනවා කියනකොට දහස් ගණන් එකතු වෙලා බණ අහනවා. මොකක්ද කියන්නේ වරද? මිනිස්සු ධර්මය අහන්න කැමති, වඳින්න කැමති, පුදන්න කැමති. මෙහෙමවත් ලංකාව තියෙන්නේ මෙහෙමවත් බණ ටිකක් කියන නිසා. ඒ නිසා ධර්මයේ දේශනා කිරීම අපල නැහැ, ඵල සහිතයි. අපල නැහැ, ඵල සහිතයි. දෝෂණ වංචන ඒව ලෝකේ කොහෙද වෙනස් තියෙන්නේ?